අද වීඩියෝ එකෙන් මම හිතුව කොහොමද මගේ සෙනසුරාද දවසක් ගෙවෙන්නේ කියලා ඕගොල්ලොත් එක ෂයා කරගන්න. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ හැමෝම මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක එකතු වෙලා ඉඳී මේ වීඩියෝ එක ආසාවෙන් බලයි කියලා. අපිට මෙහෙට පහුගිය දවස් ටිකේ දිගටම වැස්ස තිබුණා. හැබැයි අද නම් පොඩ්ඩක්වත් වහින්නේ නැහැ. චුට්ටක් පායලත් තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතුවා අද දවසේ ව්ලොග් එකක් කරලා ඕගොල්ලොත් එක ෂෙයා කරගන්නවා කියලා. මම මේ වීඩියෝ එක කරේ ඊයේ කියන අගෝස්තු 22. අද මම මේකට වොයිසෝව එක කරන්න ගත්තා. එතකොට මට ඕගොල්ලොන්ට මේ වීඩියෝ එක ඊළඟ සුමාන වෙනකොට ෂෙයා කරන්න පුළුවන් වෙන නිසා. ඉතින් පහුගිය දවස් ටිකේ දිගටම වැස්ස තිබිච්ච නිසා මට බැක්යාඩ් එකේ තනකොළ කපන්න හම්බුනේ නැහැ. ඉතින් මේ විදිහට තව සතියක් විතර පෑවුවෝතින් ඊළඟ වීකෙන්ඩ් එකක මම මේ බැක්යාඩ් එකේ තනකොළ කපන එකත් කරනවා. ගොඩක් වෙලාවට වීකෙන්ඩ් එකට වහින්නේ නැත්තං මම මේ විදිහට ජනල් දොරවල් එහෙම අරිනවා. මොකද මම දවස් 5ම වැඩට යන නිසා ඒ දවස්වලට මට මේ විදිහට ජනෙල් අරින්න වෙන්නේ නැහැ. ඉතින් ගේ ඇතුළට හොඳ වාතාශ්‍රය එන්න ඕනෙ නිසා මම මේ විදිහට වීකෙන්ඩ් එකට ජනෙල් ටික වෙලාවකට හරි ඇරලා තියෙනවා. අද උදේ අහස හරිම ලස්සනයි, පොඩ්ඩක්වත් වහින්නේ නැහැ. ඉතින් ඒ වගේම අපි දැන් මේ ඉන්නේ වින්ටර් එකේ අන්තිම හරියේ. ඒ වගේම අද වහින්නෙත් නැති නිසා එහෙම ලොකු සීතලක් නෑ අද. ඉතින් මට චූටි කාලේ ඉඳන්ම තිබිච්ච පුරුද්දක් තමා උදේට හැරුණහම තේ එකක් බොන එක. ඉතින් මේ ලෑස්ති වෙන්නේ උදේම තේ එකක් හදාගෙන බොන්න. මං හිතනවා ඔයගොල්ලෝ මගේ හවුස් ටුවර් වීඩියෝ එකත් බලන්න ඇති කියලා. ඒක බලපු නැති අය ඉන්නවා නම් ගිහිල්ලා බලන්න. මේ මගේ ගෙදරට ඇතුල් වෙන ඉස්සරහ දොර ගාව එළිය. ඉතින් මෙතන මේ කොළ වගයක් වැටිලා තිබුණා. ඉතින් මං ඒ ටිකත් ටක් ගාලා අතු ගාලා දාන ගමන් ඉන්නේ. දැන් මම මේ හදන්නේ චුට්ටක් ලෙටර් බොක්ස් එකේ මොනවා හරි ලියුම් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. මම ලංකාවේ ඉඳන් එනකොට මෙන්න මේ වගේ කොළ කැඳ පැකට් ටිකක් අරගෙන ආවා.
ඉතින් ඔගොල්ලෝ දන්නවනේ මම ඉන්නේ රීජනල් ඒරියා එකක. ඉතින් මේ පැත්තේ මට ඇත්තටම ගොටු කොළ ඒ වගේ කොළ ಜಾති හොයාගන්න හරිම අමාරුයි. ඇත්තටම මෙල්බන් නම් ගොඩාක් තියෙනවා ලංකාවේ එළවලු පළතුරු කොළ ಜಾති එහෙම තියෙන කඩවල්. හැබැයි මේ පැත්තේ නම් එහෙම මට හොයාගන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ ගෙනාපු කොළ කැඳ පැකට් එකකින් තමා උදේට දැන් කොළ කැඳ එකක් හදාගෙන බොන්න හදන්නේ. ඉතින් උදේ කොළ කැඳ එක බොන ගමන් ලංකාවේ නාට්‍යයක් දෙකකුත් චුට්ටක් බලනවා. ඉතින් දැන් වෙලාව නම් උදේ 10ට විතර ළඟයි. වෙනදට නම් මම මේ වෙලාව වෙනකොට ග්‍රොසරි shopping යනවා. හැබැයි අද හොඳට අව්ව පායලා තියෙන නිසා මම හිතුවා උදේම රෙදි ටික හොදලා ඒක වේලෙන්න දාලා ඊට පස්සේ ග්‍රොසරි shopping යන්න. ඉතින් උදේට කොළ කැඳ එක විතරක් බීපු නිසා මම දැන් හිතුවා ෆ්‍රෙන්ච් ටෝස්ට් එකකුත් හදාගෙන කන්න. මොකද මම දැන් බඩු ගන්න ගිහිල්ලා ඊට පස්සේ ගෙදර එනකොට ටිකක් පරක්කු වෙනවා. ඉතින් මම මගදී එහෙම මුකුත් කන්න කියලා හිතන්නෙත් නැහැ. ගෙදර ඇවිල්ලාම ටිකක් පරක්කු වෙලා මොනවා හරි කනවා. ඉතින් ඒක නිසා මේ ලෑස්ති වෙන්න ෆ්‍රෙන්ච් ටෝස්ට් එකක් හදාගෙන කන්න. ඇත්තටම මේක නම් නෙමෙයි හරි ෆ්‍රෙන්ච් ටෝස්ට් රෙසිපි එක. හරි රෙසිපි එකට මන් දන්න තරමට සිනමන් ඒ කියන්නේ කුරුඳු එතකොට වැනිලා ඒ වගේ දේවලුත් දානවා. මම ඉතින් ලේසියට බිත්තරයි කිරි ලුණු චුට්ටකුයි දාලා මේ විදිහට හදාගන්නවා. ගොඩක් වෙලාවට කෑම මොනවා හරි හැදුවාම මම මේ විදිහට පිහිදලා ඒ කෑම වැටිලා තියෙන තැන් තියෙනවා නම් පිරිසිදු කරනවා. මොකද එහෙම නැත්තම් ඔය කූඹි කැරපොත්තු ඔය වගේ පොඩි පොඩි සත්තු බෝ වෙන්න පුළුවන්. ඉතින් එහෙම සත්තු බෝ වුණොත් හරිම කරදරයි මෙහෙ. ඉතින් ඒක නිසා මං හැමතිස්සෙම මේ විදිහට පිහිදලා තියෙනවා. එතකොට ලේසියට එහෙම සත්තු බෝ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න දැන් මං ලෑස්ති වෙන්නේ ගෙදරට ඕනේ බඩු ටික ගන්න යන්න. ඉතින් දැන් වෙලාව දවල් 12ත් පොඩ්ඩක් පහු වෙලා තියෙන්නේ. අද මම වූල්වර්ත්ස් එකෙන් තමා ග්‍රොසරි shopping කරන්න හිතන් ඉන්නේ. ඒ වගේම මට කෙමිස්ට් වෙයාහවුස් එකටත් යන්න තියෙනවා. තව පොඩි පොඩි වැඩ දෙක තුනක්ම කරගන්න තියෙනවා. ඉතින් මේ ඔක්කොම කරලා ගෙදර එනකොට තව පැය දෙකක් විතර යයි. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙන්න මාත් එක්ක shopping යන්න.
ඉතින් ඔන්න දැන් මම මේ ආවේ වූල්වර්ත්ස් එකට. ඉතින් මම මේ ඉන්න හරිය වූල්වර්ත්ස් 3ක් තියෙනවා. මම ඉතින් ගොඩක් වෙලාවට ඒකෙන් දෙකකට තමා යන්නේ. ඉතින් ඕගොල්ලොන්ට පේනවනේ මේ වින්ටර් එකේ ගොඩාක් ගස්වල කොළ මේ විදිහට හැලිලා තමා තියෙන්නේ. ඉතින් ආයි ස්ප්‍රින්ග් එක එනකොට තමයි මේ ගස්වල දළු දාලා ලස්සන්ට එන්නේ. මම ඊට කලින් ගොඩක් වීඩියෝස් ගෙනත් තියෙනවනේ වූල්වර්ත්ස් එක ඇතුලේ shopping කරන විදිහ. ඉතින් ඒක නිසා අද මං ඇතුලේ shopping කරද්දි වීඩියෝ කරන්නේ නැහැ. මොකද දැන් ගොඩක් පරක්කු වෙලත් තියෙන නිසා ඉක්මනට බඩු ටික අරගෙන ගෙදර යන්නත් ඕනේ. ඉතින් ඒ වීඩියෝස් බලපු නැති අය ඉන්නවා නම් ඒ වූල්වර්ත්ස් shopping වීඩියෝස් උත් ගිහිල්ලා බලන්න. මේ තමා කෙමිස්ට් වෙයාහවුස් එක. මේ වගේ කෙමිස්ට් වෙයාහවුස් දෙකක් තියෙනවා මට මේ හරියේ යන්න. මම මීට කලින් නම් ඕගොල්ලොන්ට කෙමිස්ට් වෙයාහවුස් එකේ වීඩියෝ එකක් ගෙනල්ලා නැහැ. හැබැයි මේ වගේ වෙන ෆාමසිස් වල වීඩියෝ ගෙනල්ලා තියෙනවා. ඉතින් මම ඕගොල්ලොන්ට ඉස්සරහට කෙමිස්ට් වෙයාහවුස් එකෙත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. අද මෙහි ඩොමිනෝස් එකේ ඔෆර් එකක් තිබුණා 50% off. ඉතින් ඒක නිසා මම හිතුවා පීට්සා එකක් අරගෙන ගෙදර යන්න. මොකද දැන් ආයි උයන්න වෙලාවකුත් නැහැ. අනික මම සතියේ දවස් 5ම ගොඩක් වෙලාවට බත් කනවා. ඉතින් ඔෆිස් ගෙනහිල්ලා. ඉතින් ඒක නිසා වීකෙන්ඩ් එකට මේ වගේ දේවලුත් මං කනවා. ඉතින් ඔන්න මේ බඩු ටික තමයි මම අද වූල්වර්ත්ස් එකෙන් අරගත්තේ. ඉතින් මේ ටිකට මට ගියේ ඩොලර් 36.40ක්. ගොඩක් වෙලාවට මම හැමදාම පාවිච්චි කරන මොනවා හරි ප්‍රොඩක්ට් එකක ඩිස්කවුන්ට් තියෙනවා දැක්කහම ඒවා අරගෙන ස්ටොක් කරලා තියාගන්නවා. මම ඔයගලන්ට මීට කලිනුත් කියලා තියෙනවා වූල්වර්ත්ස් එකේ ගොඩක් වෙලාවට 40% 50% ඒ වගේ ඩිස්කවුන්ට් දානවා සමහර ප්‍රොඩක්ට්ස් වලට. එහෙම නැත්තං දෙකක් ගත්තහම half price ගන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වලට මම හැමදාම පාවිච්චි කරන දේවල් නම් ඒ වගේම එක්ස්පයිරි ඩේට් එකට කල් තියෙනවා නම් මං ඒ වගේවා අරගෙන ස්ටොක් කරලා තියාගන්නවා. ඉරිදට තමයි මම ඊළඟ සුමානටම ඔෆිස් ගෙනියන කෑම එහෙම ලෑස්ති කරන්නේ. මම ඉතින් ඒකෙත් ක්ලිප් එකක් ගත්තා. මම මේ වීඩියෝ එකේ අන්තිමට මම ඊළඟ සුමානට ගෙනියන්න ප්ලෑස්ති කරපු කෑම ටිකෙත් වීඩියෝ එකක් දාන්නා. දැන් ඉතින් හදන්න මේ බඩු ටික ඉක්මනට කබඩ්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. ඒවා ඒ විදිහට දාලා ඉක්මනට ගෙනාපු පීට්සා එක කන්න. ඉතින් ඇත්තටම සෙනසුරාද දවසේ හවස්වරුවෙන් පස්සේ මම ගොඩාක් වෙලාවට රිලැක්ස් එකේ ඉන්නවා ෆිල්ම් එකක් බලනවා. ඉතින් ඒ දේවල් තමා කරන්නේ.
ඉතින් කෑම ටික හදලා ඉවර වෙලා මම මේ වීඩියෝ එක එඩිට් කරන ගමන් ඉන්නේ ඕගොල්ලන්ට ලබන සුමානේ මේක ෂෙයා කරන්න. ඉතින් මගේ මේ ව්ලොග් එක මුල ඉඳන් අන්තිම වෙනකම්ම බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you. ආයෙත් දවසක මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මාව subscribe කරලා නැති අය subscribe කරන්න. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.